Hello guys, welcome back to my channel. ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ රසම රස කෑමක් හදන විදිය. උදේට දවල්ට රැට ඕනම වෙලාවක අපේ කෑම පිඟාන රසවත් කරගන්න වගේම ඉස්කෝලේ යන ළමයිට වැඩට යන ඔයාට පත් පාසල් බඳින්න වගේම කල් තියාගන්න පුළුවන්. තව එක කරි එකක් විතරක් හදන කම්මැලි දවසට බත් පිඟානට ඇඩ් කරගන්න නම් සුපිරි. මෙච්චර විස්තර කිව්වට මං කිව්වේ නෑනේ මේක හදන්නේ මොනවාගෙන්ද කියලා. ඒ තමයි අල. ඉතින් මේ අල බැදුම හදලා බලන්නකෝ. මට නම් විශ්වාසයි අල කන්න කැමති නැති කෙනෙක් වුණත් මේ විදිහට නම් කන්න ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් මේ පේනවා වගේම කරන්න තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට ගත්ත අල ටික හොඳට හොදලා පොත්ත ඉවත් කරලා චූටි තීරු වලට කපා ගන්න. හැබැයි මෙහෙමයි. අපි මේ අල කරි එක ඔයාලට පෙන්වන්න වීඩියෝ කරන්න කලින් හදලා try කරලා බලමු. එතකොට අපි මේ අල ගෙඩිය තීරු කපන්න නැතුව හොඳට ග්‍රේට් කරලා තමයි අරගත්තේ. ඉතින් මම දැන් ඉදි දෙකෙන්ම try කරලා තියෙන තමයි මේ කියන්නේ. ඔයාලට තීරු කපන්න නැතුව ග්‍රේට් කරලා ගන්න පුළුවන් නම් ඒ විදිහට ගන්න. මොකද එතකොට තමයි ගොඩක්ම රස. ඊළඟට අපි කරන්නේ අපි මේ කපාගත්ත අල තීරු ටික කහ වතුර එක්කට දාලා තියෙන එක. එතකොට අපිට පුළුවන් මේක බදින්න ගන්නකම් අලේකේ කහට පිපෙන්නේ නැති වෙන තියාගන්න. ඊළඟට අපිට අවශ්‍ය ප්‍රමාණයට රටකචොත් අරගෙන ඒක හොදලා වතුර පෙරෙන්න තියාගන්නවා. ඊළඟට අපිට ආයෙත් එන්නේ කපන කොටන වැඩ තමයි. අපි සුදු ලුණු නම් තලලා චූටියට කපාගත්තා. එතකොට වී ලුණු හීනීට තීරු කපනවා. අමුමිනිස් නම් ටිකක් ලොකු කෑලි වලට ලස්සනට තීරු හිටින්න කපා ගන්න ඕනේ. ඊළඟට අපි කරන්නේ කහ වතුරට දාලා තිබ්බ අල තීරු ටික වතුර බේරලා මිරිකලා අරගෙන හොඳට රත්පච්ච තෙල් එකට දාලා ගෝල්ඩන් කලර් එකක් එනකම් ෆ්‍රයි කරගන්න. එන්න මේක තමයි නියම ගාන. ඊළඟට අපි කරන්න ඕනේ අපේ බීලුණු ටික, අමුමිරිස් ටික, රටකචු ටිකයි ඒ ඔක්කොම හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. දැන් අපි හදන්නේ අපේ අල බැදුම හදාගන්න. මේ විදියට අපි ෆ්‍රයි කරලා අරගත්ත අල තීරු ටික, බීලුණු ටික, අමුමිරිස් ටික, රටකචු ටික වගේම මම මෙතනට අරගත්ත කරපිංච ටිකකුත් තෙලට දාලා බැදගෙන. ඊළඟට කරන්නේ මෙන්න මේ විදිහට තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙගෙන එනකොට අපි කලින් කපාගෙන අරන් තියාගත්ත සුදු ලුණු ටික එකතු කරලා ෆ්‍රයි කරගන්න එක. ඒකලා ඒකටම අපි අපේ රස පදමට කෑමිරිස් එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි කරන්නේ අපි කලින් බැදලා අරන් තියාගත්ත ඒ වගේ අල ටික ඇරෙන්න අනිත් ඔක්කොම ටික දාලා මද ගින්දරේ තියෙද්දිම හොඳට කලවම් කරගන්න එක. ඊළඟට වැදගත්ම පාර්ට් එක තමයි අපේ අල තීරු ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න එක. අන්තිමට අපි අපේ බැදුමට ඇඩ් කරගන්නවා සීනි ටිකක්. ඒ වගේම රස පදමට ලුණු එකතු කරගන්න ඕනේ. ඉතින් අපි අපේ රසම රස අල බැදුම හදලා ඉවරයි. ඔයාලා මේක හදලා බලන්නකෝ. මේක ඇත්තටම පුදුම රහයි. මම කලින් කිව්වා වගේ අල තීරු කපලා ගන්න නැතුව ග්‍රේට් කරලා ගත්තා නම් මීටත් වඩා රහයි. ඔයාලට පුළුවන් එකපාර අමුද්‍රව්‍ය ගොඩක් පාවිච්චි කරලා ලොකු ප්‍රමාණයක් හදාගෙන මේක කල් තියාගන්න. හරියට නිකන් චිලි පේස්ට් හදලා අරන් තියාගන්නවා වගේ තමයි. අපි මේ හැම එකක්ම හොඳට තෙලෙන් බැදලා අරගත්ත හින්දා මේවා ඉක්මනට නරක වෙන්න බලන්න. ඉතින් එදා දාසේ මේ අල බැදුමත් එක්ක මගේ බත් පිඟාන මෙහෙම තමයි තිබ්බේ. ලේසි, පහසුයි, ඒ වගේම රසයි. ඉතින් ඔයාලත් හදලා බලලම කොහොමද කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඔයාලට ආදරෙන් මතක් කරනවා තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් click කරලම තියාගන්න කියලා. ඉතින් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.